සත්තු ඇවිල්ලා කොළරොඩු අවසල තියෙන විදිහ ඔයාලට පේනවා ඇති. මේ තියෙන අපි මේ ඇවිල්ලා කොළරොඩු අවසල තියෙන සත්තු කවුද කියලා බලන්න පොඩි ඇටවුමක් හදලා බලමු අල්ලලා කවුද මේ කියලා. මේ තියෙන්නේ මම ඒක හදලා තියෙන්නේ. ඕගොල්ලන්ට මම හදන විදිහ සම්පූර්ණම කියලා දෙන්නම්. ඒක ඇටවුමක් තියෙන්නේ බලමු. මේ පැත්තෙන් තමයි එන්නේ මේ සත්තු. මේ තමයි එන පාර. මේ පාර කිට්ටු කරලා තමයි මේ ඇටවුම හදලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒක. ඒකට පේනවා මේ මම තනි කරම ලී වලින් තමයි හදලා තියෙන්නේ. මේක කොහොමද හැදුවේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන් නේ. මේ තියෙන්නේ ලී එකට තියලා නූල් වලින් බැඳලා තමයි හදලා තියෙන්නේ. මේකට පොඩි බරක් උඩට තියලා තියෙනවා. මොකද ටෙන්ෂන් එක වැඩි වෙන්න ගැස්සෙන. මේ වගේ ජැක් එකක් තියලා මේක උගුල්ලින්න කියලා කියන්නේ මේකට. උගුල්ලින්නක් තියලා ඊට පස්සේ ඒකට ලී කෑල්ලක් හරහට තියලා ඒකේ අග නූලක් බැඳලා ඊට පස්සේ මෙතන මම ජැක් දෙකක් ගහගෙන තියෙනවා. මෙතන එකයි අර පැත්තෙන් උගුලේ එහා කෙළවරේ ඉන්නටම හිටවල මේ හයි කරලා තියෙනවා ලීයක්. ඒකට තමයි මේ නූලේ මෙතන සෙට් කරලා තියෙන්නේ. යටින් අරගෙන අර ලීය තියලා පොඩ්ඩක් ඉර කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතෙන්ට මොනවා හරි අපි හිතමුකෝ ඒ සත්තු කන කෑම මොනවා හරි ධාන්‍ය වර්ගයක් වගේ දෙයක් මෙතෙන්ට දාන්න ඕනි. දාලා ඒගොල්ලෝ එතන ඇවිල්ලා කන වෙලාවට මේ ලීය උඩ නගිනවා කොයි වෙලේ හරි. එතකොට මේ ලීය පාත් වෙච්ච ගමන් මෙතන මේ තියලා තියෙන කෑල්ල පැනලා මෙතනින් මේක රිලීස් වෙනවා. මේ ඉන්න රිලීස් වෙච්ච ගමන් මේ බරත් එක්ක මේක පාත් වෙලා වැහෙනවා. ඊට පස්සේ මේක ගොඩක් බරයි මෙහෙම තිබ්බට මේකෙන් යන්න බෑ ආයෙ සතෙක්ට. ඊට පස්සේ මේ විදිහට තමයි හදලා තියෙන්නේ. අපි බලමු සත්තු මේ මොකුන්ද එන්නේ කියලා බලමු. මම පොඩි වගාවක් කරලා තියෙනවා මේ හැරි. මේකට ඇවිල්ලා මේකෙත් හැමතැනම මේ පැල තියෙන තැන් ඒ ඔක්කොම මේ පහුරු ගාලා විනාශ කරනවා. ඒ හින්දා පොඩ්ඩක් බැලුවේ මං නැති වෙලාවට තමයි එන්නේ. ඉතින් ඒකින්ද මම බැලුවේ මේ වගේ පොඩ්ඩක් හදලා කවුද මේ සත්තු කියලා බලන්න. අපි බලමු මේකට සතෙක් හම්බුනොත් මැරෙන්නේ නැහැ. මං එයාව ගොඩක් කොහේ හරි ඈතකින් ගිහිල්ලා රිලීස් කරනවා. ඒකින්ද තමයි මැරෙන්නේ නැති වෙන්න හැදුවේ මේක අල්ල ගන්න පුළුවන් විදිහට. මං ඔයාලට පෙන්නන්නම් සතෙක් අහුවුනොත් ඒ කවුද මොකද සතා කියලා ඔයාලට මම වීඩියෝ එකේ පෙන්නන්නම්. ඔයාලට පේනවා මේ මෙන්න මෙතන තියෙන ඉන්න මෙන්න මේක මම පොඩ්ඩක් වෙනස් කරා. මොකද මේකේ දාලා තිබුණු ලීය පොඩ්ඩක් අයිය නැතුව කැඩෙන්න වගේ බලනවා නැවෙනවා. ඒක නිසා මේකට පොඩ්ඩක් හෙවි ලීයක් තමයි ඕන වෙන්නේ. මේක තමයි අර කූඩුව රැඳිලා තියෙන ඉන්න. ඒ නිසා අපි මේකට මේ මොන හරි ධාන්‍ය වර්ගයක් වගේ මොන හරි දෙයක් දාන්න ඕනේ. අපි මෙතෙන්ට මෙහෙම දාගමු. එහෙම හාල් ටිකක් වගේ මොන හරි එහෙම දෙයක් දැම්මනම් ඇති. ඒක කොහොමද එනවා මෙතෙන්ට එනවනේ. ඒ නිසා දැන් අපිට ඕනි වෙන්නේ අර අතන තියෙන මැද මේ ඉන්න නේ. ඒක තමයි වදින්න ඕනේ. ඒක වැදුනහම තමයි මෙතන මේ සිද්ධිය හරියට වෙන්නේ. මෙන්නමයි තියෙන්නේ. මේක ඉතින් ඔයාලට උවමනා අවස්ථාවක් ආවොත්
අත්හදා බලන්න දෙයක් නැහැ මේ විදිහට කරොත් හරියට හරි. ඉතින් මේ වගේ දේවල් ඉස්සරහටත් මං ලස්සන දේවල් කරන්න. ඔයාලට බලන්න ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මට සපෝට් එකක් දෙන්න.